ශ්‍රීපාද වාරය ආරම්භ වීමත් එක්කම ගොඩක් දෙනෙක් ශ්‍රීපාදස්ථානය වන්දනා කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් දෙනෙක් ඒ වුණාට යන්න තියෙන පාරවල් මොනවද කියලා දන්නවා වුණාට ඒවයේ මොනවද තියෙන්නේ මොනවද නැත්තේ කියලා ඇත්තටම දන්නේ නැහැ. ඒ නිසා මේ වීඩියෝ එක ශ්‍රීපාද වන්දනාව යන්න බලාපොරොත්තු වෙන ඔයා වෙනුවෙන්මයි. ශ්‍රීපාද වන්දනාව යන්න පාරවල් 6ක් තියෙනවා. මේ පාරවල් 6 ගැන අපි එකින් එක විස්තර කොහොමද කියලා බලමු. නක්කාවිට දැරණියගල උඩමාලිබුඩ හරහා දික්අල්ල කන්ද මාර්ගය. මේ පාරේ පොදු ප්‍රවාහන සේවා සුලභව දකින්න ලැබෙන්නේ නැහැ. තමන්ගේ වාහනයක යනවා නම් ආසන්න නිවාසවල තමයි කතා කරගෙන වාහන නවත්වන්න වෙන්නේ. ඒ නිසා යනකොට වාහන දාන්න වෙන්නේ අනාරක්ෂිත තැන්වල කියලා මතක තියාගෙන යන්න ඕන. ආසන්න වශයෙන් ගත්තම මේ පාරේ මළුවට යන්න කිලෝමීටර් 12ක විතර දුරක් යන්න තියෙනවා. ඇය 8ක් 10ක් අතර කාලයක් මේ සඳහා ගත වෙන්න ඉඩක් තියෙනවා. ඊටාම දුෂ්කර තත්ත්වයේ මාර්ගයක් තමයි මේ පාරේ පෙන්눔 කරන්නේ. ඒ නිසා මහන්සි වෙලා යන්න පුළුවන් ඇට තමයි මේ පාර සුබදායක වෙන්නේ. මේ පාරේ අම්බලම් නැහැ. මේ පාර කුරුවිට පාරට සම්බන්ධ වුණාට පස්සේ තමයි අම්බලම් හම්බ වෙන්නේ. වැසිකිලි පහසුකම් ඇත්තෙත් නැහැ. විදුලිය නොමැති පාරක් නිසා රාත්‍රී ගමන් මේ පාරේ සුබදායක නැහැ කියලා විශේෂයෙන්ම මතක තියාගන්න ඕන. පොලිස් මුරපොළවල් පානීය ජල පහසුකම් ඇත්තෙත් නැහැ. ඒ වගේම තමන්ට අවශ්‍ය දේවල් මිලදී ගන්න වෙළඳ සැල්ලුණත් මේ පාරේ ඇත්තේ නැහැ. අවදානම්කාරී පසුබිමක තමයි මේ පාරෙන් ශ්‍රීපාද වන්දනාවේ යෙදෙන්න තියෙන්නේ. ඒ නිසා හයික් එකක් යනවා වගේ ලෑස්ති වෙලා හයික් එකක අත්දැකීම ගන්න කැමති අය තමයි මේ පාරෙන් යන්න හොඳ. කොහොම වුණත් පරිස්සම් වෙලා ගමන යන්න. ප්‍රථමාධාර එහෙමත් අරගෙන යන්න යනකොට. මොකද ප්‍රශ්නයක් වුණොත් ටිකක් කරදර වෙන්න පුළුවන් පාරක් නිසා. කුරුවිට බටතොට එරත්න හරහා අඩවි කන්ද මාර්ගය. මේ පාර ආරම්භ වෙන්නේ අඩවි කන්ද පාලම අසලින්. මේ පාරේ යන්න බස් තියෙනවා. බස් වලින් ගිහින් බැහැලා තමයි කන්ද නගින්න පාර ආරම්භ වෙන ස්ථානයෙන් පටන් ගන්න තියෙන්නේ. වාහන නවත්වන්න වාහන පාක් මේ පාරේ යනකොට අපිට හම්බ වෙනවා. ඒවාට මුදල් ගෙවලා වාහන පාක් කරලා යන්නත් පුළුවන්. උඩමළුවට යන්න මේ පාරේ ආරම්භයේ ඉඳලා බලනකොට කිලෝමීටර් 12ක් විතර ආසන්න වශයෙන් තියෙනවා කියලා කියන්න පුළුවන්. පැය 8ක් 10ක් වගේ කාලයක් මේ පාරේ ගිහින් තමයි මළුවට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. කාලය සහ දුර වගේම තමයි ටිකක් විතර මේ පාරත් දුෂ්කර පාරක් වෙනවා. හොඳකට තියෙන්නේ මේ පාරේ යනකොට උඩමළුවට යනකල් අම්බලම් 10ක් විතර මේ පාරේ දකින්න පුළුවන් වෙනවා. මේ අම්බලම් වල නැවතිලා මහන්සිය නිවාගෙන යන්න පුළුවන් අපිට. මේ පාරේ වැසිකිලි පහසුකම් තියෙනවා. ඒ වගේම තමයි විදුලිය සහිත පාරක් මේක. හැබැයි මතක තියාගන්න ඕන මේ පාරේ යනකොට ටිකක් පාළු පැති වැඩියෙන් දකින්න ඉඩ තියෙනවා. ඒ නිසා විශාල පිරිස් එක්ක යන එක තමයි හොඳ. තනියම යනවට වඩා. මේ පාරේ පොලිස් මුරපොළවල් තියෙනවා. ඒ වගේම පානීය ජල පහසුකම් වුණත් මේ පාරේ දකින්න පුළුවන්. අවශ්‍ය දේවල් මිලදී ගන්න මේ පාරේ වෙළඳ සැල් දකින්න ලැබෙනවා. ජලමාර්ග සහ තරමක් ගිරිදුර්ග සහිත ස්ථාන හරහා මේ පාරේ යන්න වෙනවා. ඒ නිසා පරිස්සම ගැන අවධානයෙන් මේ පාරේ යන්න ඕන. කොහොම වුණත් ටිකක් හොඳ පාරක් විදියට මේ කුරුවිට එරත්න පාර නම් කරන්න පුළුවන්. හැටන් නෝටන් මාඋස්සා කැලේ මස්කෙලිය හරහා නල්ලතන්නිය මාර්ගය. නල්ලතන්නිය ඩෙල් හවුස් පාලම අසලින් තමයි මේ පාර ආරම්භ වෙන්නේ. සාපේක්ෂව පහසුකම් තියෙන පාරක් විදියට තමයි හැටන් පාර සඳහන් වෙන්නේ. කොහොම වුණත් ඩෙල් හවුස් පාලම ළඟ ඉඳලා මේ පාරේ යනකොට ඔයාලට ඒ පහසුකම් මොනවද කියලා ඇත්තටම බලා ගන්න පුළුවන්. දුම්රිය සහ බස් රථ කියන ආකාර දෙකෙන්ම මේ පාරේ ගමන් කරන්න පිවිසෙන්න පුළුවන්. පෞද්ගලික වාහන වලින් යනවා නම් වාහන නවත්තන්න වාහන පාකින් පහසුකම් මේ පාරේ දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි වාහන නවත්වන්න මේ පාකින් වල මුදල් අය කිරීමක් වෙනවා. ආසන්න වශයෙන් මේ පාරේ ගමන් කරනකොට උඩමළුවට යන්න කිලෝමීටර් 7කට ආසන දුරක් ගෙවාගෙන යන්න අවශ්‍ය වෙනවා. මේ පාරේ වැසිකිලි, විදුලිය, පානීය ජලය සහ වෙළඳ සැල් කියන පහසුකම් සියල්ලම වගේ දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි මේ පාරේ පොලිස් මුරපොළවල් තියෙනවා. ඒ නිසා හැම අතින්ම මේ පාරේ පහසුකම් තියෙනවා. මේ පාරේ යනකොට අවදානම් ස්ථාන නැහැ. ඒ නිසා පහසුවෙන් කරුණා කරන්න පුළුවන් පාරක් තමයි හැටන් පාර කියලා කියන්නේ. වේවැල්වත්ත හපුගස්තැන්න මුක්කුවත්ත හරහා දිහෙනකන්ද මාර්ගය. දිහෙනකන්ද වතුයාය කෙළවරින් තමයි මේ මාර්ගය ආරම්භ වෙන්නේ. වැඩිය නැතත් මේ පාරේ බස් වැඩ කරනවා. ඒ නිසා බස් වලින් ගිහිනුත් මේ පාර හරහා කරුණා කරන්න පුළුවන්. ටිකක් දුෂ්කර අවදානම් සහිත මාර්ගයක් නිසා මේ පාර පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන. මේ පාරේ වාහන නවත්වන්න පහසුකම් නැහැ. ඒ වගේම තමයි මේ පාරේ යනවා නම් ආයෙත් මේ පාරෙම බහින්න හිතන්න එපා.
ටිකක් අමාරු පාරක් නිසා වෙනත් පාරකින් එන එක තමයි හොඳ. ආසන්න වශයෙන් බලනකොට මේ පාර කිලෝමීටර් 14කට ආසන්න දුරක් තියෙනවා මළුවට යන්න. ඒ වගේම තමයි ආසන්නව පැය 12ක් 15ක් වගේ කාලයක් යනවා මේ පාරෙන් මළුවට යන්නත්. පුරුදුකාරයෙක් යනවා නම් තමයි මේ පාරෙන් යන්න හොඳ. මොකද අතිශය දුෂ්කර මාර්ගයක් වෙනවා වගේම තමයි මේ පාර හොයාගෙන වගේ තමයි යන්න තියෙන්නේ. මේ පාරේ අම්බලම් ඇත්තේ නැහැ. ඒ නිසා නවතින්න තැනක් නැහැ. නවතින්න කූඩාරම්වත් අරගෙන යන්න ඕන. වැසිකිලි පහසුකම් මේ පාරේ නැහැ. ඒ වගේම රාත්‍රී ගමනට මේ පාර සුදුසු වෙන්නේ නැහැ. කරන්ට් එක නැති නිසා මේ පාරේ යනවා නම් රාත්‍රී කාලේ කොහොමත් සුබදායක නැහැ. පොලිස් මුරපුලක් මේ පාරේ නැහැ. පානීය ජලය වෙළඳ සැලුණත් මේ පාරේ ඇත්තේ නැහැ. සම්පූර්ණ ගමනම මේ පාරේ අවදානම් සහිතයි කියලා තමයි කියන්න තියෙන්නේ. රත්නපුර ගිලීමලේ සිරිපාගම ශ්‍රී පලාබද්දල හරහා රජමාවත. පලාබද්දල රජමහා විහාරය අසලින් තමයි මේ පාර ආරම්භ වෙන්නේ. පොදු ප්‍රවාහන සේවාවන් තියෙනවා මේ පාරේ ගමන් කරන්න. බස් වලින් ගිහින් පලාබද්දල පන්සල ළඟ ඉඳලා මේ පාරේ ගමන් කරන්න පුළුවන්. පෞද්ගලික වාහන වලින් යනවා නම් වාහන දාලා යන්න වාහන පාක් මේ පාරේ දකින්න ලැබෙනවා. ඒවට මුදල් ගෙවලා තමන්ගේ වාහන පාක් කරලා කපුනා කරන්නත් පුළුවන්. මේ පාරේ ගමන් කරනකොට මළුවට යන්න සාමාන්‍ය කිලෝමීටර් 10කට ආසන්න දුරක් තියෙනවා. මේ කිලෝමීටර් 10 ගමන් කරන්න පැය 8ක් 10ක් විතර කාලයක් සාමාන්‍යයෙන් ගත වෙනවා. මේ දුර ගමන් කරන්න ආසන්න වශයෙන් පඩි 11000ක් විතර නගින්න තියෙනවා. ඒ නිසා තරමක් අපහසු පාරක් වෙනවා. ඒත් පහසුකම් තියෙනවා මේ පාරේ. අම්බලම් 10ක් විතර මේ පාරේ දකින්න ලැබෙනවා. වැසිකිලි පහසුකම මේ පාරේ තියෙනවා. විදුලියත් මේ පාරේ තියෙනවා. පොලිස් මුරපොල් සහ පානීය ජල පහසුකම් උනත් මේ පාරේ ලබා ගන්න පුළුවන්. අවශ්‍ය දේවල් මිලදී ගන්න වෙළඳ සැලේමත් මේ පාරේ තියෙනවා. අවදානම් සහිත ස්ථාන කීපයක් මේ පාරේ තියෙනවා. ඒ නිසා ඒ තැන්වල පරිස්සමෙන් ගමන් කරන්න ඕන. මස්කෙලිය මුල්ගම රජමාලේ හරහා සඳගල යන මාර්ගය. රජමාලේ වතුයාය කෙළවරින් තමයි මේ පාර ආරම්භ වෙන්නේ. දුම්රිය සහ පොදු ප්‍රවාහන පහසුකම් වලින් මේ පාරට ළඟා වෙන්න පුළුවන්. වාහන නවත්වන්න මේ පාරේ පාකින් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ආසන්න නිවෙස් සේවකයන් කතා කරගන්න අවශ්‍ය වෙනවා. මේ පාර යනකොට මළුවට ආසන්න වශයෙන් කිලෝමීටර් 5ක් විතර යන්න වෙනවා. ගමනට පැය 3ක් 5ක් වගේ කාලයක් ගත වෙනවා. පාර දුෂ්කරයි. ඒ නිසා දුර අඩු වුණත් කරදර වැඩි වෙන්න පුළුවන් මේ පාරේ යනකොට. මේ පාරේ අම්බලම් ඇත්තේ නැහැ. ඒ වගේම වැසිකිලි පහසුකම් දකින්න ලැබෙන්නේ නැහැ. මේ පාරේ විදුලිය නැති නිසා රෑ ගමන් සුදුසු වෙන්නේ නැහැ. මේ පාරේ පොලිස් මුරපොළවල් ඇත්තෙත් නැහැ. පානීය ජලයේ පහසුකම් ඇත්තෙත් නැහැ මේ පාරේ. වෙළඳ සැල් නැති නිසා අවශ්‍ය දේවල් සියල්ලම අරගෙන තමයි යන්න වෙන්නේ. දැඩි අවදානම් සහිත ගමන් මාර්ගයක් වෙනවා මේ පාරේ ගමන් කරන එක. ඔයාලත් මේ වෙනකන් සිරිපාදේ ගිහින් තියෙන පාරවල් මොනවද කියලා කමෙන්ට් කරගෙනම යන්න. ඔබට සමන් දිවිනුගේ පිහිටයි.